මිලා ප්‍රොඩක්ෂන් නිස්පාදනය one and only ශ්‍රීකත බුද්ධික ජයවන්ත යක්කට හූනිය. මං කියන දේ අහනවක නෝනේ. ඔය දේවාලේ ගාන ගියට වැඩක් වෙන්නේ නැහැ. ඔය සල්ලි ටිකත් අරගෙන අර මම කියපු තැනට ගියා නම් ලිස්ට් එකෙන් බඩු භාගයක්ම ගන්න තිබ්බා. මේ වැඩේ මට කරන්නම ඕනේ. අපි වහල ගාලා අවුරුදු 3ක්වත් ගියේ නැහැ. ඒ මදිවට ගේට්ටුව. මුන් අපිට හොඳ හුනියමක් කරලා තියෙනවාමයි. තමුස එනවා නම් එනවා. නැත්තම් නිකන් ඉන්නවා. මං කපන්නම් කොවුන්ට දෙපිටින් යන්න. ගෑනුනේ. ඔය වැඩේට දවස් ගාණක් කියදම් කරා. වාලේ විතරක් නෙමෙයි ගේට්ටුවත් හදාගන්න තිබ්බා. යමන්කෝ මොකද වෙන්නේ කියලා බලමු.
ඇබොල කෙල්ලේ මොකද මේ ආයෙත් මේ අපේ මහත්තයත් ඇවිල්ලා ඉන්නේ. අනේ ගුරු මාමේ අපේ ගෙදර වහලේ ගහලා අවුරුදු 3ක්වත් ගියේ නෑ. ඒ මදිවට ගේට්ටුව බලන් ඉද්දි කඩන් වැටුණානේ. ඉදගනිල්ලකෝ. ඕන්සරවරන් අසුරවරන් ගුරුබද්‍ර කාලීවරන් නාගවරන් නාගබද්‍ර කාලීවරම් යන්ත්‍රවරම් මන්ත්‍රවරන් දිස්තිවරම්. ඇබොල පුතේ මොනවද බලන්න දැනගන්න ඕන බලන්න. අවසරයි ගුරුමාමට පේනවනේ බාල යකඩ ගද්දිම මම කිව්වා. තමුසි කටමහන් ඉන්නවා. මේකයි ගුරු මායි ප්‍රශ්නේ. එහා ගෙදර මිනිස්සු වහලේ ගෑවි මම පොඩි කාලේ ලොකු ළමයෙක් වෙච්ච දවසේමයි. මොකක්? තමුසෙතකොට පොඩි කාලේ ඉඳන් ඒ ගෙදරට හැදාගෙනද හිටියේ? ඇහැ විතරක් නෙමෙයි මගේ සේරම තිබුණේ එහෙ තමයි. ඔය අනුර මහත්තයාගේ පුතා නාමල් මම ලොකු ළමයෙක් වෙච්ච දවසමයි මට කිව්වේ. ඔයා දැන් ලොකු ළමයෙක්. ඔයා කැමතිද මගෙත් එක්ක යන්න එන්න? අපේ ඩැඩිය වහලේ ගහන්නේ අපි දෙන්නගේ ළමයින්ටත් එක්ක ඉන්න පුළුවන් වෙන්න කියලා. බලමුකෝ ඒකෙත් හැටි. පොඩි කාලෙම ලොකු ළමයි වුණාම ඔහොම වෙනවා. හොඳ වෙලාවට ඔය කියන නාමල්ගේ තාත්තගේ ළමෙක් නොවුනේ. එහෙම වුණා නම් ඒ ගෙදරටත් ඔය ටිකම තමයි. අනේ මේ නිකන් ඉන්නවා. මගේ පස්සෙන් ඇවිල්ලා මට වද දුන්නේ නැත්තම් අර නාමලක් වගේ හිටපු නාමල් එක්ක මං සතුටින් ජීවත් වෙනවා. අපෝ යෝ ඒ මිනිහා බේරුණා. බොල මෙතන රණ්ඩු කර ඉන්නද? කාරණාවට බැපි. අනේ ගුරු මාමේ ඔය එහා ගෙදරින් නාමල් මගෙත් එක්ක තරහෙන් ඉන්නේ. මුන්දව කසාද බැඳපු එකට. අපේ ගෙදරටත් එක්ක හුණියම් කරලාද කොහෙද? අනේ ගුරු මාමේ මොන හරි කරලා දෙන්න ගුරු මාමේ. අර ගේට්ටුවත් කඩ මැඩලා ගුරුමාමේ ලක්ෂ ගාණක් වියදම් කරලා මල්වැල් කොටලා හදපු ගේට්ටුව අනේ පොඩ්ඩක් බල්ලා මොන හරි කරලා දෙන්න ගුරුමාමේ පවුනේ. දෙන්න මැස් දෙක වහගත්තා නම් බොල දෙන්නට මම බලන්න සලස්සන්න මොකද වෙලා තියෙන්නේ කියලා. තේරුම්? මාගේ පින් ඇති දෙයියෝ වහන්සේගේ දෙවුල් අරහන්තේ පැමිණෙන්නා වූ මේ දරුවන්ගේ කාරණා මුදුන්පත් කර දීලා ඔවුන්ට නිසියාකාර උත්තර සීමා කරන්න මාගේ දෙවියනේ. ශානක ස්ටීල් විශ්වාසයෙන් පිරුණු නම ඔබේ ගෙදරටම බඩු ගෙනත් දෙන සේවාවක්. වෙන තැන් වලට වඩා මිල අඩුවටම. ඒ විතරක් නෙවෙයි ඔබේ ඩිසයින් එකට අනුව යකඩ කප්පාදුවක් මෙතනින්ම කරගන්න. ඔබට අවශ්‍ය හැම දෙයක්ම එකම තැන. ශානක ස්ටීල් ශක්තිය විශ්වාසය ගුණාත්මක භාවය. කොළඹ රෝඩ් ඉනිගොඩවැල චිලාව 077 72 43 446 032 22 24 677. මං කිව්වනේ ඒ මිනිස්සුත් සේරම යකඩ රන් තියෙන එතනින් කියලා. කොහෙද ඉතින්? පිරිවිමේ අපි කියන දේවල් අහන්නේ නැනේ මේ ගෑනු. අද්දකින් වැඩි වෙලානේ තියෙන්නේ. මොකට ගෑනු වෙලා ඉපදුනාද මන්ද මේ පිරිමි වෙලා ඉපදෙන්නේ නැතුව. පිරිමි වෙලා ඉපදුනත් වැඩක් නැහනේ. ගෑනු වගේ නිඳ වෙලා තියෙන්නේ. හරි ඕකට ඔච්චර බයින්න ඕනේ නෑනේ. ඒකනේ මං නාමල්ට පස්සේ උනත් ඔයාව තෝරගත්තේ. මං අල්ලගන්නම් කෝකව. ඊයේ රෑ විලවත් මට නිකමටවත් කිව්වේ නෑනේ ඔය ගැන. මොකක්? ඊයේ රෑ? බය වෙන්න එපා. සල්ලි දීලා යන්න ආවේ. ඔය දේවායට දුන්න 30000ත් එයාගේ යන්නේ. මෙහෙමත් ගෑනු. කොච්චර කිව්වත් හොඳ යකට මොනවද කියලා හොඳට තේරුම් අරන් ඉන්නේ වගේ.